පින්බර පොසොන් මංගල්‍යයක් වේවා ලෝවාසී සියලුම දෙනාට කතා කරලා බඩගින්න ගැන කියන්න බැරි අහිංසකයන් වෙනුවෙන් දින 5ක් පුරාවට පවත්වන දන්සල 4 වෙනි දිනේ රාත්‍රිය තමයි මේ ඔබ දකින්නේ. ඉතින් වීඩියෝ එක පටන් ගන්න කලින්ම පුංචි පණිවිඩයක් තියෙයි ඔයාලට කියන්න. මේ ෆොටෝ එකේ ඉන්න මාස 5ක් 6ක් වගේ වයස දුඹුරු පාට බෞරාල ඊයේ රත්නපුර හිඳැල්ලන කරපිංච පාරේ මුත්තෙට්ටු පිට ප්‍රදේශයේදී අතරමං වෙලා එහෙමත් නැත්නම් ආදරේ වැඩිකමටද කොහෙද අතරමං කරවලා ඉතින් එච්චර වැස්සේ හීතලේ මේ අහිංසකයට මොනවා හිතෙන්නේ නැද්ද හොඳට පෘෂ්ටිමත් බෞරාල කෙනෙක් ඉතින් මේ වීඩියෝ එක ෂෙයා කරලා උදව් කරන්න අයිතිකාරයව හොයාගන්න කියලා පුංචි ඉල්ලීමක් කරනවා ඒ වගේම දැනට මුත්තෙට්ටු පිට ප්‍රදේශයේ ආදරණීය නිවසක මේ අහිංසකයා රැකවරණය ලබනවා ඉක්මනින් අයිතිකාරයෙක් හොයාගන්න ලැබුණොත් එයාලටත් මේ අහිංසකයාටත් ඒක ලොකු පහසුවක් වෙයි ඉතින් ඒකයි පුංචි මතක් කිරීමක් කළේ. ඉතින් පොසොන් සතියේ 4 වෙනි දිනේ රාත්‍රියේ ගෙවුන හැටි තමයි ඔයාලා මේ දකින්නේ. කිනිතුල්ලන්ගෙන් මැක්කන්ගෙන් දුක් විඳින කුෂ්ඨ රෝග වලින් දුක් විඳින අහිංසක සතුන් සඳහා බෙහෙත් ලබා දීමත් සිදු කරනවා මේ අතරේදී. ඉතින් කිහිප දෙනෙක්ම මේ සඳහා සම්බන්ධ වී ඉන්නවා. 4 වෙනි දිනේ සඳහා දායකත්වය ලබා දුන්නේ චාමෙන් පෙරේරා මහත්මිය, රේණුකා අල්විස් මහත්මිය, හංසිකා මහත්මිය. ඉතින් ගොඩක් ස්තුතියි වගේම ලොකු පිනක් මේ වගේ කාලයක මේ වගේ දෙයක් කරපු එක ගැන ඔයත් මේ කෑමවලක් සඳහා දායකත්වය ලබා දීමට කැමති නම් WhatsApp අංකයට හරි page එකට හරි පණිවිඩයක් එවන්න කියලාත් මතක් කරනවා. ඉතින් වීඩියෝ එක ඉවරනකල්ම බලන්න. ඒක ලියන්න බැරිද බං? ඒක ලියන්න බැරිද? අර බලහන් බෙල්ලට දාලා තියෙන එක මං කවුරු හරි බලු වැටේ දාලා තියන්නේ. බෙල්ලට පපින් කවරයක් දාලා ගැට ගහලා. ඒක ගලවන්න බැරිද?